ගොඩක් මිල අධික ෆෝන්ස් වල ඩිස්ප්ලේ එකත් අපිට අන්වීක්ෂය හරහා බලන්න පුළුවන්. එන්න මිල අධිකම ෆෝන් එක තමයි අදත් හැම අයබෝන් කියලා පිළිගන්නවා ENTech YouTube channel එකට. ඉතින් යාළුවෝ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් ස්මාර්ට් ඩිවයිස් එක. ඒකේ තියෙන ඩිස්ප්ලේ එක අන්වීක්ෂයකට දාලා බැලුවොත් මොන වගේ පෙනේද? ඉතින් අද වීඩියෝ එක අන්න ඒ ගැන. ඉතින් යාළුවෝ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපිව subscribe කරලා වීඩියෝත් එක්ක එකතු වෙන්න. ඉතින් යාළුවනේ අද අපි මේ වැඩේට පාවිච්චි කරන මයික්‍රොස්කෝප් එක තමයි මේ තියෙන්නේ. මේක ඇවිල්ලා ඔලිම්පස් බ්‍රෑන්ඩ් එකේ බයිනොකියුලර් මයික්‍රොස්කෝප් එක. ඒ වගේම අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට ෆෝන්ස් 7ක ඩිස්ප්ලේස් 7ක් අන්වීක්ෂය හරහා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ ඩිස්ප්ලේස් වලට පෙන්වන්නේ මිල අඩු ෆෝන් එකේ ඉඳන් මිල වැඩි ෆෝන් එක දක්වා. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් රැඳිලා ඉන්න මොකද ගොඩක් මිල අධික ෆෝන්ස් වල ඩිස්ප්ලේ එකත් අපිට අන්වීක්ෂය හරහා බලන්න පුළුවන්. ඒ වගේම මම මේ අන්වීක්ෂය හරහා ඩිස්ප්ලේ පෙන්වන අතරේ ඔයාලට මේ ඩිස්ප්ලේ ගැන පොඩි විස්තරයක් එවෙලේ කරනවා. ඒ වගේම මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට මේ ඩිස්ප්ලේ එකින් එක කම්පෙයාර් කරලා මේ අපිට හම්බෙන ඩිස්ප්ලේ වර්ග මොනවද ඒ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද මුලින්ම කතා කරන ෆෝන් එක තමයි Oppo A37 4G ෆෝන් එක. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ Oppo A37 4G ෆෝන් එක. ඉතින් අපි දැන් හදන්නේ අපේ ෆෝන් එක මෙන්න මේ අන්වීක්ෂයට දාලා බලන්න. ඉතින් මේක අන්වීක්ෂයට දාන්න කලින් ඔයාලට පේන ඇති මෙතන තියෙන කඩාව එහා මෙහා කරන් තියෙන කොටස. ඉතින් අපිට ඒ කොටස දැනට ඉවත් කරගන්න සිද්ධ වෙනවා. මොකද අපේ ෆෝන් එක මේක උඩින් තියුවාම අන්බැලන්ස් නිසා. ඉතින් අපි මේ කෑල්ල මුලින්ම ඉවත් කරගෙන ඉමු. හරි යාළුවනේ ඉතින් අපි කෑල්ල ඉවත් කරගත්තා. එහෙනම් අපි අපේ ෆෝන් එක මේක උඩින් තියලා බලමු. හරි යාළුවනේ ඉතින් අපේ Oppo A37 ෆෝන් එක අන්වීක්ෂ උඩින් තියාගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේක කොහොමද අන්වීක්ෂය හරහා පේන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක අන්වීක්ෂයට දාගත්තාම අපිට මෙන්න මේ වගේ LED පැටර්න් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. හරි යාළුවෝ එහෙනම් අපි Google එකේ search එකක් දාලා බලමු මේ Oppo A37 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොන වගේද මොනවද ඒකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් කියලා. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදියට Google එකේ search එකක් දාගත්තා. ඉතින් මම ඔයාලට පෙන්නපු ෆෝන් එක තමයි Oppo A37F ෆෝන් එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක අපිට මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ සයිස් එක උනේ අඟල් 5යි. ඉතින් ඒ වගේම තමයි මේක LCD ද මොකද්ද කියලා අපිට මෙතන බලා ගන්න නැහැ. නමුත් ඔයාලට යට පේනවා ඇති මෙතන තියෙන්නේ LCD ඩිස්ප්ලේ එකක් කියලා පල්ලෙහා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගැන තව අමතර දේවල් කිව්වොත් ඉතින් මේකේ තියෙන 2GB RAM එකක්. ඒ වගේම 16GB storage එකකුත් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ ඊළඟ ෆෝන් එක වෙන්නේ Samsung Galaxy J5 ෆෝන් එක. ඉතින් අපි එහෙනම් අපේ J5 ෆෝන් එකත් අන්වීක්ෂයට දාලා මොන වගේද කියලා බලමු. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදියට මගේ ෆෝන් එක අන්වීක්ෂ උඩින් තියාගත්තා. එහෙනම් අපි බලමු කොහොමද මේ ෆෝන් එක අන්වීක්ෂයෙන් පේන්නේ කියලා. ඉතින් මේ ෆෝන් එක මෙන්න මේ විදියට තමයි අන්වීක්ෂයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කලින් බලපු ෆෝන් එකකදී මේ ෆෝන් එකේ LEDs තියෙන පැටර්න් එක ටිකක් වෙනස්.
ඉතින් යාළුවනේ මේකේ තියෙන්නේ Super AMOLED display එකක්. ඉතින් යාළුවනේ අපි කලින් ෆෝන් එක වගේම මේ ෆෝන් එකේ මේ විදිහටම Google එකේ search එකක් දාලා බලමු. හරි යාළුවනේ ඉතින් අපි අපේ කලින් ෆෝන් එක වගේම මේ ෆෝන් එකත් Google එකේ search එකක් දාගෙන බලමු. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි මේකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේක තියෙන්නේ මම කලින් කිව්වා වගේම 5 inch Super AMOLED display එකක්. මේක ඇවිල්ලා 2016 හදපු ෆෝන් එකක්. ඉතින් යාළුවනේ මම තෝරගත්ත ඊළඟ ෆෝන් එක තමයි iPhone 7 Plus ෆෝන් එක. ඉතින් iPhone 7 Plus එක මං ගාව නැහැ. ඒක හින්දා මම iPhone 7 Plus ෆෝන් එකක් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන අන්වීක්ෂයට දාලා ඒ අදාළ වීඩියෝ ක්ලිප් ටික ගත්තා. ඉතින් යාළුවනේ iPhone 7 Plus එකේ ඩිස්ප්ලේ එක අන්වීක්ෂයෙන් පේන්නේ මෙන්න මේ විදිහට. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදිහට අපේ iPhone 7 Plus එකත් අන්වීක්ෂ උඩින් තියාගත්තා. ඉතින් යාළුවනේ අපිට මේක අන්වීක්ෂය හරහා බලන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේකේ තියෙන්නේ ඔයාලට අර කලින් Oppo එකේ දැක්කා වගේ LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් යාළුවනේ අද අපි මේ වීඩියෝ එක බලන පළවෙනි iPhone එක වෙන iPhone 7 Plus එකේ ඩිස්ප්ලේ එක අපි Google එකේ search එකක් දාලා බලමු. ඉතින් Google එකේ search කරාම අපිට බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ අපිට මේක බලා ගන්න පුළුවන් උනේ අඟල් 5.5ක ඩිස්ප්ලේ එකක්. ඉතින් මේකේ තියෙන්නේ LCD IPS ඩිස්ප්ලේ එකක්. ඉතින් යාළුවනේ මම ඊළඟ තෝරගත්ත ෆෝන් එක තමයි Moto E13 කියන ෆෝන් එක. මේක Motorola ෆෝන් එකක්. ඉතින් මම මේ Motorola ෆෝන් එක තෝරගන්න හේතුව තමයි මේ වෙනකොට ගොඩක් කට්ටිය මේ Motorola ෆෝන් මිලදී ගන්න හුරු වෙලා ඉන්න එක. ඉතින් කලින් කිව්වා වගේ මං ගාව Motorola ෆෝන් එකක් මේ වෙනකොට නැහැ. මම Motorola ෆෝන් එකක් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන ඒ වීඩියෝ ක්ලිප් ටික අරන් තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවිලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ Moto E13 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ Moto E13 ෆෝන් එක අන්වීක්ෂය උඩින් තියාගත්තා මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් යාළුවනේ මේකේ ඩිස්ප්ලේ එක අපිට අන්වීක්ෂය හරහා බලුවම පෙළුනේ මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මේකේ තියෙන ඩිස්ප්ලේ එකත් ඔයාලට කලින් දැක්වා වගේම LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් යාළුවනේ මම දැන් මේ ඔයාලට පෙන්වලා තින්නේ ඔයාලා හැමෝම පාවිච්චි කරන WhatsApp එකේ icon එක අන්වීක්ෂයෙන් පේන විදිය. ඉතින් යාළුවනේ අපි අපේ Motorola ෆෝන් එක කලින් ෆෝන්ස් වල වගේම Google එකේ search එකක් දාලා බලමු. ඉතින් යාළුවනේ Moto E13 එකේ search result එක ආවේ මෙන්න මේ විදියට. ඉතින් යාළුවනේ වලට පේනවා ඇති මේකේ තියෙන අඟල් 6.5ක LCD display එකක්. ඒ වගේම තමයි මේකේ Hertz 60ක refresh rate එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඊළඟට තෝරගෙන තියෙන display එක තමයි Redmi Note 10 ෆෝන් එකේ display එක. ඉතින් මම කලින් ෆෝන්ස් වල කිව්වා වගේම Redmi Note 10 එකකුත් මං ගාව වලට පෙන්වන්න නැහැ. මම Redmi Note 10 එකක් තියෙන කෙනෙක් ඉල්ලගෙන ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මේ Redmi Note 10 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන Redmi Note 10 ෆෝන් එක අපේ අන්වීක්ෂ උඩින් තියාගත්තාම පේන විදිය. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක අන්වීක්ෂය හරහා පේන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට දැන් පේනද මේකේ තියෙන ඩිස්ප්ලේ එක අපි කලින් බලපු හැම එකටම වැඩිය වෙනස්. මේකේ තියෙන්නේ Super AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මම ඔයාලට කිව්ව සුපිරි ෆෝන් එකක් වෙන මේ Redmi ෆෝන් එකත් අපි Google එකේ search එකක් දාලා බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ search result එක ආවේ.
ඉතින් යාළුවනේ මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.43ක සුපර් ඇමොලෙඩ් ඩිස්ප්ලේ එකක්. ඒ වගේම තමයි අපිට මේකේ හර්ට්ස් 60ක රීෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ගොඩක් හොඳ ඩිස්ප්ලේ ප්‍රොටෙක්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියන්නේ අද මම මේ වීඩියෝ එකේ අරන් එන දෙවනියට මිල අධිකම ෆෝන් එක. මේක ඇවිල්ලා Samsung Galaxy A22 5G ෆෝන් එක. එහෙනම් ඉතින් අපි ඊළඟට මේ ෆෝන් එක අපේ අන්වීක්ෂයට දාලා බලමු මේකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මම මෙච්චර වීඩියෝ කරේ මේ ෆෝන් එකෙන් ඔයාලට දැන් සමහරට වීඩියෝ ක්වොලිටි එකේ අඩුවක් දැනෙනවත් ඇති. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ Samsung Galaxy A22 ෆෝන් එක අන්වීක්ෂුලින් තියාගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක අපේ අන්වීක්ෂය හරහා පේන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේක අපිට අන්වීක්ෂය හරහා බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මෙතන බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ තිබුණෙත් අපේ Oppo ෆෝන් එකේ තිබුණා වගේම LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් මම මේ වෙනකොටත් මගේ වීඩියෝ ගන්න ෆෝන් එක Samsung Galaxy A22 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අපි මෙන්න මේ විදිහට Google එකේ සර්ච් එකක් දාලා බලමු. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේකේ තියෙන්නේ අඟල් 6.6ක Full HD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම තමයි මේකේ රීෆ්‍රෙෂ් රේට් එක අපිට හර්ට්ස් 90ක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට අද මම මේ වීඩියෝ එකේ පෙන්නන මිල අධිකම ෆෝන් එක තමයි iPhone 16 Pro ෆෝන් එක. ඉතින් මේ 16 Pro ෆෝන් එක මං ගාව නැහැ. මම තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන අන්වීක්ෂයට දාලා වීඩියෝ ක්ලිප් එක ගත්තා. ඉතින් අපි ඊළඟට බලමු මේ iPhone 16 Pro ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොන වගේද කියලා. හරි යාළුවනේ ඉතින් මේ තියෙන iPhone 16 Pro ෆෝන් එක. එහෙනම් අපි මේක අපේ අන්වීක්ෂුඩින් තියාගෙන බලමු. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදිහට අපේ ෆෝන් එක අන්වීක්ෂුඩින් තියාගත්තා. අපි දැන් බලමු මේක අන්වීක්ෂය හරහා පේන්නේ මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේකේ තියෙන ඩිස්ප්ලේ එක අපි කලින් බලපු Redmi ෆෝන් එකට ගොඩක් දුරට සමානයි. ඒත් මේකේ තියෙන්නේ ඒ ඩිස්ප්ලේ එක නෙවෙයි. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ආවා මිල අධිකම ෆෝන් එක වෙච්ච iPhone 16 Pro ෆෝන් එක ඩිස්ප්ලේ එක මොන වගේද කියලා අපි මේකේ බලමු. ඒ වගේම මම මේ ෆෝන් එකේ නම් ඩිස්ප්ලේ එකේ ප්‍රයිස් එකත් බලන්න හිතන් ඉන්නේ. අපි බලමු. හරි යාළුවනේ ඉතින් මුලින්ම අපේ iPhone එකේ ඩිස්ප්ලේ එක ගැන හොයලා බලමු. ඉතින් යාළුවනේ මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අඟල් 6.3ක OLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේ මේකේ අපිට හර්ට්ස් 120ක රීෆ්‍රෙෂ් රේට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ගොඩක් හොඳ ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක්. ඊළඟට අපි බලමු මේකේ ප්‍රයිස් එක කොහමද කියලා. ඉතින් යාළුවනේ මම iPhone 16 Pro ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්න ආවේ Mr. Mobile වෙබ්සයිට් එකට. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් 43900 ඉඳන් 96900 වෙනකම් ප්‍රයිස් රේන්ජ් එක.
ඉතින් යාළුවනේ මෙතන ඔයාලට පේන්නේ නැති මෙතන ඔරිජිනල් ඩිස්ප්ලේ එක සහ ලෝකල් ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන්. ඒකෙත් වොරන්ටි ඩිස්ප්ලේ එක සහ වොරන්ටි නැතුව අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ මාස 3ක වොරන්ටි එකක් එක්කෙන OLED ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන් උනේ රුපියල් 96900කට. ඉතින් ඔයාලට පේන්නේ නැති මේකේ ඩිස්ප්ලේ එක ගොඩක් ලොකු ප්‍රයිස් රේන්ජ් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ ඉතින් ඊළඟට මම ඔයාලට පරණ ඩිස්ප්ලේ එකකින් ගලවගත්ත පුංචි කොටසක් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි මම ඔයාලට අර කිව්ව පොඩි කෑල්ල. ඉතින් මේක මම අන්වීක්ෂයට දාලා ඔයාලට දැන් පෙන්නන්නම්. මේක මම ගලවගත්තේ LCD ඩිස්ප්ලේ එකකින්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ගොඩක් පැහැදිලිව අපිට LCD ඩිස්ප්ලේ එකේ කොටස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩක් පැහැදිලිව මේකෙද නම් පික්සල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මෙච්චර මේක LED පැටර්න් කියලා කිව්වෙත් මෙන්න මේ පික්සල් තියෙන විදිහටම තමයි. ඔයාලට අඳුර ගන්න පහසුවට තමයි මම ඔයාලට මේකේ LED පැටර්න් එකක් කියලා කිව්වේ. ඒ විතරනේ මට මෙන්න මේ ඩිස්ප්ලේ එකේ කොනේ තිබිලා අන්වීක්ෂයෙන් බැලුවාම පේන QR එකකුත් හම්බුණා. හරි යාළුවනේ ඉතින් මේ වෙනකොට අපි අපේ ෆෝන් 7ම අන්වීක්ෂයෙන් බලලා ඉවරයි. ඉතින් ඔයාලට එක එක විදිහේ ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මේ ඩිස්ප්ලේ වර්ග ප්‍රධාන වශයෙන් 3කට තමයි බෙදලා තියෙන්නේ. අද අපිට බලා ගන්න පුළුවන් වුණා LCD ඒ වගේම AMOLED OLED. ඉතින් මේ ඩිස්ප්ලේස් වර්ග 3 තමයි අපිට අද මේ ෆෝන් 7 ඇතුලේ බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි මේ ඩිස්ප්ලේ වර්ග 3 අපේ ෆෝන් එක බැලුවොත් අපේ Oppo A37 ෆෝන් එකේ, Motorola ෆෝන් එකේ, Samsung Galaxy A22 එකේ, iPhone 7 Plus එකේ තිබුණේ LCD ඩිස්ප්ලේ. ඒ වගේම Samsung Galaxy J5 එකේ, Redmi Note 10 එකේ තිබුණේ Super AMOLED ඩිස්ප්ලේ. ඒ වගේම iPhone 16 Pro ෆෝන් එකේ තිබුණේ OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් අපි බලමු මේ ඩිස්ප්ලේ කොහොමද එකින් එක වෙන වෙනම අඳුරගන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් අපි මුලින්ම බලමු කොහොමද LCD ඩිස්ප්ලේ එක අඳුරගන්නේ කියලා. ඉතින් මේක මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ. ඔයාලට මම මේ කිව්ව ෆෝන් හතරෙම තියුනේ එකම වගේ LED පැටර්න් එකක්. ඉතින් ඔයාලට පේන්න ඇති මෙන්න මේ මම ඔයාලට ඩිස්ප්ලේ එකෙත් දාන්න. ඉතින් මේක බොහොම පහසුවෙන් අඳුරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට අර අමතර පෙන්වුවේ කෑල්ල. අන්න ඒ කෑල්ල තියුනේ LCD ඩිස්ප්ලේ එකේ ඩිසයින් එකම තමයි. ඉතින් අපිට මේකේ වැදගත්ම වෙන LED වර්ග දෙක තමයි OLED සහ AMOLED කියන්නේ. ඉතින් අපි ඒ දෙක ගැන දැන් කතා කරමු. හරි යාළුවනේ. ඉතින් දැන් මම මේ OLED සහ AMOLED ගැන කතා කරද්දී ඔයගොල්ලෝ බලනවා ඇතිනේ මෙතන LED ඩිස්ප්ලේ ෆෝන්ස් වලට එන්නේ නැද්ද කියලා. ඇත්තටම ෆෝන් වලට LED ඩිස්ප්ලේ එන්නේ නැහැ. ඒ වෙනුවට තමයි OLED සහ AMOLED ඩිස්ප්ලේ එන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ OLED ඩිස්ප්ලේ ගැන. ඉතින් මේ OLED කියන්නේ ඕගනික් LED. ඉතින් මේ LED වල තියෙන විශේෂයක් තමයි ෆෝන් එකේ තියෙන පික්සල් එකින් එක තනියම තමයි Tamanට ඕන ආලෝකය නිපදවගන්නේ. නමුත් අපි කලින් බලපු LCD ඩිස්ප්ලේ වල උනේ බෑක්ලයිට් එකක් තිබුණා. නමුත් මේ ඩිස්ප්ලේ වල අපිට බෑක්ලයිට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ ඕන ලයිට් එක නිපදවාගන්නේ මේකේ තියෙන LEDs වලින්ම. ඉතින් ඔයාලට බැලුවහම මතක ඇති මේකේ තිබිච්ච LED පැටර්න් එකත් ගොඩක් වෙනස්නේ. ඉතින් ඊළඟට අපි බලමු මේ AMOLED ඩිස්ප්ලේ කියන්නේ මොනවද කියලා. හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මේ AMOLED ඩිස්ප්ලේ ගැන. AMOLED කියන්නේ Active Matrix OLED. ඉතින් මේකත් OLED වලම ටිකක් දියුණු එකක්. OLED වල උනේ Tamanට ඕන ආලෝකය LED එකෙන් නිපදවා ගැනීමක් විතරයි. ඒ අතින් බලනකොට LCDත් එක ටිකක් දුරට සමානයි. නමුත් මේ AMOLED වලදී වෙන්නේ තනියම ආලෝකය නිපදවා ගන්න ගමන් මේ LEDs වලට තනියම පාලනය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම බලනකොට මේක OLED වලටත් වැඩිය ගොඩක් දියුණු තාක්ෂණයක්. නමුත් ඔයාලා බලනවා ඇති ඇයි මේ iPhone 16 එකෙත් OLED ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඇත්තම කිව්වොත් ඒක මටත් ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මේ ගැන දන්නවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
හරියාම වෙන අපි ඊළඟට බලමු කොහොමද මේ ඩිස්ප්ලේ දෙක වෙනම අඳුරගන්නේ කියලා. ඉතින් මටත් මේ OLED සහ AMOLED ඩිස්ප්ලේ දෙක දැක්කම අඳුරගන්න ගොඩක් අමාරු වුණා. ඉතින් මම මේක මුලින්ම ChatGPT වලට දාලා බැලුවා. ඒගොල්ලෝ නම් මේක හරියටම කිව්වා මේ ඩිස්ප්ලේ දෙක කොහොමද OLED සහ AMOLED කියන්නේ කියලා. ඉතින් මම නම් මේක ගොඩක් දුරට එකට තියලා බැලුවා මට නම් මේ දෙකේ වෙනසක් පේනුන්නේ නැහැ. ඔයාලට මේකේ වෙනසක් පේනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට මතක ඇති මම කලින් J5 එක පෙන්නද්දි මම මේකේ පෙන්නපු LED වල ස්ට්‍රක්චර් එක ගොඩක් දුරට වෙනස්. මොකද ඊට පස්සේ අපි බැලුවා Redmi Note 10 ෆෝන් එක. Redmi Note 10 ෆෝන් එකේ තියුනේ AMOLED ඩිස්ප්ලේ එකක් වුණාට ඒකේ තිබිච්ච LED විදිය ගොඩක් දුරට වෙනස්. ඉතින් මම මේ ගැන හොයලා බැලුවා. මම මේක Google Lens එකට යොමු කරලා බැලුවා. ඉතින් මෙතනදි මට දැනගන්න ලැබුණා මේකේ තියෙන්නේ AMOLED ඩිස්ප්ලේ එකක්ම තමයි කියලා. ඉතින් ඇයි මේ AMOLED ඩිස්ප්ලේ ටයිප් දෙකකට තියෙන්නේ? ඉතින් යාළුවනේ මේ ඩිස්ප්ලේ දෙක වෙනස් වීම ගැනත් මම මෙන්න මේ විදිහට හොයලා බැලුවා. ඉතින් මෙතෙන්ද අපිට බලා ගන්න පුළුවන් උනේ තාක්ෂණයේ දියුණුව සහ ඩිස්ප්ලේ එකේ ක්වොලිටි එක වැඩි කරද්දී තමයි මේ පික්සල් වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මේ වෙනකොට අපේ ඩිස්ප්ලේ 7ම අන්වීක්ෂය හරහා බලලා ඉවරයි. ඒ වගේම අපිව ප්‍රධාන කොටස් 3කට බෙදලා ඒ ගැනත් ගොඩක් විස්තර කතා කරා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මට නම් තිබිච්ච ආසාවක් තමයි මේ වගේ ඩිස්ප්ලේ වල තියෙන LED පැටර්න් එක අන්වීක්ෂයෙන් බලන එක. ඉතින් මේ ගැන ඔයාලා කමෙන්ට් එකක් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැන්ම අපිව subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.